දින 35කට තොග තිබුණා නම් ඒ තොග මිලදී ගත්තේ පැරණි මිලට නම් ඒ දින 6ක් 7ක් ඇතුළත ෂණිකව තෙල් මිල වැඩි කිරීම නිසා ගබඩාවල තිබිච්ච තෙල් තොග වලට ලැබිච්ච අතිරේක ලාභය කොච්චරද කියලා ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කළ යුතුයි. ඒක තමන්ගේ ගබඩාවල තිබිච්ච තෙල් වලට ගත්ත කප්පම. ඒක රුපියල් කෝටි 600කට වැඩි බව අපේ තක්සේරුව. හැබැයි නිවරදිව පාර්ලිමේන්තුවට ඔහු හෝ මුදල් ඇමති හැටියට කන්තෙල් ඇමති කියන්න ඕනේ ඒ කප්පම කොච්චරක්ද මේ රටේ ජනතාවගෙන් ළඟා කරගත්තා. ඊළඟට ඇත්ත වශයෙන්ම මාර්තු මාසයේ 8 9 ඉඳන් මාර්තු මාසයේ 20 වෙනකම් තෙල් මිලේ විශාල වැඩිවීමක් වුණා. අප්‍රේල් 8 වෙනිදාන් පස්සේ සාමගි උසුමකට අස්සන් ලැබුණා. ඒක විටින් විට කඩ වුණා. නමුත් තෙල් මිල ස්ථාවරව අඩු වෙමින් පැවතියා. අද මේ කතා කරන වෙලාවේ ලංකාවේ තෙල් මිල පිළිබඳ දර්ශකයේ වෙච්ච සිංගප්පූර් ප්ලැට්ස් වල තත්ත්වය කුමක්ද? බොරතෙල් බැරලය අද ඩොලර් 78ට වැටලා තියෙනවා. යුද්ධය ආරම්භන වෙලාවේ මේක ඩොලර් 69යි 73යි අතර තිබුණා. මතක තබා ගත යුතුයි 2008 අර්බුදයේදී ඩොලර් 147යි බැරලය. යුක්‍රේන ගැටුම ඇති වෙච්ච වෙලාවේ 2022 මාර්තු මාසේ ඩොලර් 139යි මේ බැරලය. අද ඒක ඩොලර් 78යි. පෙට්‍රල් කීයද? බැරලය ඩොලර් 101යි. වෙන වචනකින් කිව්වොත් සිංගප්පූරුවෙන් වරායෙන් නැවට පටවන ගාන ලීටරයට ලංකා රුපියල් වලින් 211යි. ඩීසල් කීයද? බැරලය ඩොලර් 109යි. වෙන වචන වලින් කිව්වොත් අද තියෙන ඩොලර් රේට් එකත් එක්ක අරගත්තට පස්සේ සිංගප්පූරුවෙන් නැවට පටවන මුදල රුපියල් 228යි ලීටරයට. එතකොට රක්ෂණ ගාස්තු, ප්‍රවාහන ගාස්තු, ඩීලර්ස් ගෙන්නන්නන්ගේ ලාභය කියන ප්‍රීමියම් එක එකතු කළා. මේක ආසන්නයෙන් ඩොලර් 4ක් නැත්නම් රුපියල් 13ක්. ලංකාවට ගොඩ බාන මිල කීයද? පෙට්‍රල් නම් රුපියල් 224යි, ඩීසල් නම් රුපියල් 241යි. ඒ අනුව අද පෙට්‍රල් විකුණනවා රුපියල් 434ට, ඩීසල් විකුණනවා රුපියල් 404ට. මේ රුපියල් 163ක් ඩීසල් වලටත් රුපියල් 200ක් පෙට්‍රල් වලටත් වැය වුණේ කොහොමද කියන එක රටට විවෘතව කියන එක ජනාධිපතිවරයාගේ වගකීම. එහෙම නැතුව තනින් තන ගිහිල්ලා අපිට ඩීසල් වලින් රුපියල් 100ක් පාඩුයි, පෙට්‍රල් රුපියල් 20ක් පාඩුයි ආදී කතා පවත්වන්න ඕනේ නැහැ. දැන් මොකද පංචායත් සංස්ථාවේ සභාපති කියන්නේ? බිමල් රත්නායක ඇමැතිතුමා කියන්නේ පරණ තොග ගත්තේ පරණ තොග වලට මිල අඩු කරන්න අපිට බෑ.